නැත්තම් කලින් හිටියේ අපේ අම්මා ගාව. ඔව්. දරුවා හම්බෙන්න ආවට පස්සේ යාළුවා එළෙව්වා. ආච්චිලාගේ කීමට. ඒකට කිව්වොත් දරුවෝ නැති කරන්න කියලා. අයියේ. එයාලා අවුරුදු දෙකමාර ඉඳලා මං ගාව හිටියේ නෑ. මං හිටියේ ආච්චිලා. ඉතින් ඉගෙන ගන්න දවුනේ යාළුවා නැස්කම් කරා. ඊට පස්සේ දරුවා හම්බෙන්න ඉතින් මට කිව්වා දරුවා නැති කරන්න කියලා. මට කිව්වොත් එහෙම කරන්නේ නෑ. වල කොහෙද ගියවද? මේ කියන්නේ පදිංචි වුණා. මේ වලයි දාන්න. මේ මහත්තයා මාම දීපට පර්චේස් දායි. ඔව් මන්ද කරා. කට්ටිය යන කුඩි වැඩ කරන්නේ. කුඩි. ඉගෙන ගන්න. ඈ? කීවසද ඉගෙන? අතවක. ඔය? මම 11ට යනකම් ගියා. ඔව්. සාමාන්‍ය පෙළ කරන්නේ කවුරක්වත් හිටියේ නෑ මට උදා. අයියේ. පොත් එහෙම අරන් කවුරුත් හිටියේ නෑ. අම්මා. ඒ අවුරුදු දෙකමාර ඉඳලා රට එනෝ යනවා. දැන් රට. අම්මා? මොනවද? කුවේට්. තාත්තා වෙනම බඳලා. ඉතලා ඉගෙන ගන්න ඕනේ. අම්මා ඒතකොට. වයිදල් පොල්. දෙවෙනි තාත්තගෙන් ඉන්න මායිද. දැන් මහාන කරේ. අපි දෙන්න ගාව හිටිය අවුරුද්දක්. මම කිව්වා පොණේ කරන්නේ. යා ගේම් එකකට බැහැියා. ඉතින් මම පිස්සු වටනවා ගිහුවා ඊට පස්සේ ආ මහාන කරේ. වාට පස්සේ නැත්te කැලු. මේත් එක්ක ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවා හිටියා. ඔව්. මොකද මට කවුරුත් ආදරය කරේ නැහැ මට ඒ දේ වුණා. මේකෙන් හැබැයි ඒ දේ හම්බුණා. වැරදි වැඩ වලට නැතුව ඉගෙන ගන්න උදව් වුණා. ඉගෙන ගන්න? උදව් වුණා. ඒ කියන්නේ ඉගෙන පුළුවන් තරම ඉගෙන ගන්න පුළුවන් වෙලාවට ඒ සල්ලි දෙන ඉස්කෝලේ යන්න. ඒ වගේ. මොකද කරා ඉස්කෝලේ? ඔයා ඉගෙන ගත්තේ නැහැ. අත වසර කරා. කුලි වැඩ කරා. මමත් මහනුනා. මහනුනා? ඊට පස්සේ? මමලා අපේ අම්මලා එහෙම ගියානේ. කොහෙද? අපේ තාත්තා නැති වුණාට පස්සේ අම්මලා ඒක දාලා ගියා. ඊට පස්සේ ඉතින් එහෙම මාත් ඉවරලා ආවා. ඉතින් තාම කුලි වැඩම ගන්න. මහාන වෙලා කොච්චර කයිද? අවුරුදු 3ක්. ඊට දැන් කුලි වැඩ කරනවා. ඔව්. ඉස්කෝලේ යන කාලේ යාළුවනේ. ඈ? කොයි කාලේ වයස කීයද? 8 විතර. 8? කොයි ඉස්කෝලේ? චන්ද්‍රාජ. අම්මගේ ආදරයක් නෑ තාත්තගේ ආදරෙත් නෑ. වෙනත් ආදරයක් ලැබුණා. ඒක වෙනසක් වුණේ. හැමදාම එක වගේ. දැනට? ඔව්. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අරක සිගරට් බොනවද? බොන්නෙම නෑ. ජීවිතේට? එහෙම බොනවා. ආදිතේ දැන් වගාවල් කපනවනේ උග්ග. කපන පාටි හම්බ වෙනවා. ඒ කට්ටියන්ට අරක් බෝතල් ගෙනත් දෙනවා. මට බියරයක් ගෙනත් දෙනවා. ඒකෙන් ආදිතේ ඔය ගෙදර ගෙනල්ලා ඒත් බොනවා නැත්නම් ඒකත් විකුණනවා මම. මොලේකින් මොකක් හරි කරනවා ඊට පස්සේ ඊට කොහොමද ඒ වගේ වෙනද වගේ වැඩට යනවා. විකුණලා ගෙදරට හාල් ගේන. ඔව්. එතනනේ කතාව. ඔව්. ඈ? පාටියට හම්බෙන බියර් එක විකුණලා හාල් ගේනවද නැත්ද? ඔව්. මගෙන් අහන්න නැතුව බොන්නේ. දැන් දරුවට වයස කීයද? කො දරුවා? නීති මාස 7යි. මාස 7යි. දැන් දවස් 3ක් විතර වෙන්නේ ගෙදර ඇවිල්ලා. නේද? ඉස්පිරිතාලේ ඉතින් දවස් ටික. උනේ හිටියා. මොනවාද ජීවිතේ. අම්මගේ තාත්තගේ ආදරේ නැතුණන් පස්සේ නේද? මිනිස්සුන් දරුවන්ට වෙන දේවල් නේ. වයස කීයද? 19. දැන් 17. වාට් දෙක. ඔයාගේ නම මොකක්ද? ජීවිත හංසක මදුෂා. හංසක. ඔයාගේ? ජේ.ඩී. ෂාන. ඉෂාන. මම දන්නවද දැන් ඉන්නත්? දැන් කටින්දලා ආවෙන්නේ ළඟදී? තාම නෑ. දැන් කොච්චර කලින්? රිජිස්ටර් වුණා මට අවුරුදු දෙකමාර ඉඳලා යනවා නේද? ඒ කියන්නේ අවුරුදු දෙකම කියන්නේ වාට අවුරුදු දෙකම නේ? දැන් සමහර විට ලංකාවේ ඉන්නේ නැත්te අවුරුදු 3ක් විතර. අවුරුදු 16ක් විතර තිස්සේ තාම එනවා යනවා මාස ගානේ ලංකාවේ.
තාත්තා බලන්නේ නැහැ වගේ. තාත්තා ඉන්නේ මට ඉතින් එතන තාත්තා දාලා යාළුවට ප්‍රශ්න දෙක ගන්න බැහැ. අතරක් තියෙනවා නම් කියලා. මට ඉතින් කුලියක් කරා කන්න කරා. නැත්තම් බඩගින්න තියෙනවා. අපි අනන්තත් බෙල් කීයක්. බානදාසට තේ බීලා අපි දෙන්න ඉන්නවා එහෙම. මට බඩගින්න සැරමුණ දෙන්න මම ඉඳලා හට ගිහින් කනවා. ඉන්න වෙන්නත් එක්ක කාටවත් කියන්නේ. රාද කෑවේ. ඔව් අද වීලකින් තමයි කෑවෙන්නේ. දවල්ට කෑනේ. නෑ. දැන් නිරා කී. පහත කාලා. උදේට කෑවද? උදේට කෑවා. දැන් මේ වෙලාවට කෑමම ආයෙ රැට කෑමක් නෑ. කනවනේ 10ට ඉතින් ටයිම් එක ගන්න. දරුවෝ නිදාගත්ත වෙලාවක දෙන්නත් ඉතින් විලාගෙන කනවා. රණ්ඩු වෙන්නේ නැත්නම්. ඉන්ටර්නෙට් එක චූටි ප්‍රශ්න වෙනවා. මොනවද? පොඩි දේවල් වලට ඉතින් අපි විහිළු දොරද කියනවානේ. නැත්නම් එහෙම රණ්ඩු වෙන්නේ ගහගන්නේ නෑ. නෑ. අන්න මම ගෙදරක නෑනේ කා ගන්න ඒ රණ්ඩු වෙන මම ගෙදරක ඉන්නේ කුලියක්. උදේ 6ට යනවා ආයෙත් හවස 6:00 7 විතර වෙනවා ගෙදර එනකොට ඉතින් නාලා කියලා දරුවා ගාවට ඇවිල්ලා දරුවත් එක්ක ඉඳලා මම කාලේ ඉතින් එහෙම නිදාගෙන ආයෙ දෙපාන්දර යනවා බෙසිල් ගහසුන් තියෙනවා. ඒත් අපිට වතුරවත් නෑ තමයි. වතුරක් නෑ. කරන්ට් එකක් නෑ. ඒකට මීල් බැටරි එකකින් ඉන්නේ. ඈ? මීල් බැටරි එකකින්. එහා පැත්තේ ගෙදර මාමා දීලා. මාත්‍යගේ මාමා ඉන්නේ. ඔව්. එයා දීලා. ඒකෙන් කරන්ට් එක ගන්න ඔව්. බලමු අපි මොකක් හරි උදව්වක් කරන්නම්. අපිට ඉතින් කාගෙන් හරි පිළිසරණක් ආවොත් තමයි. ඔයා දන්නවද අපේ නලිකාව බලනවා නේද? අපිට ගියේ තාඩු ටික ගන්න. ඔව්. අපිට මෙතෙන් හරි මීටරි හොඳට ගිහින් දාගන්න තිබුණා. තාඩු ටික තමයි ප්‍රශ්නේ. වහලේ. ඔව්. මොකද මේ වයින්වල තෙමන ඉස්කෝල ගන්න ඉන්නේ ඉතින් තාප්පයි තෙමන ඉන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ කාමරය මේ සර්පේ නෝනේ නේ සර්පේ නැද්ද ඉන්නෝ හදිස්සියේ දැන් මාසෙ ගියද? දැන් වාට බලාපොරොත්තු වෙන්නේ මොනවද? දැන් අපි අපේ දැන් මේ ෆොටෝ එකවල තියෙන අපි බලන්න ආගෙන යනකොට දෙගොන් පස්සට කතා කරලා මොකක්ද අපි කියන්නේ? අපිට ගියේ නැතත් වහලට තහත් ටිකක් තමයි. මේක තමයි නෝන. දැන් මම තරක් හිතන්න තියෙනවා රස්නේ.